හෙට දවසම කෑවේ. ඒ ඇති බං. මස්සුරු. පිංගනම කාලත් ආවේ. කරවල බැදලා තිබ්බේ මං කුස්සියට ගියානේ. ධනුෂ්ක නිවාඩු වෙනවා කියන්නේ ඉතින් මේ වගේ රයිස් එකක් හදනවාමයි. අපි මම ගහලා නැහැ කවුරුහරි. හඬ බෑ කියලාද මොකක් කියලාද? දේවල් ඉවරයි. මුල එතන දින්නේ. ඒ කමන්නේ අපේ අම්මලා ඉන්නේ හෙටද කොයිද බං? හෙට දවසම කෑවේ. බලන්න එපා ඉතින්. ඒ ඇති බං. බා පිංගනම කාලත් ආවේ බං. ඒ ඇති වෙයි ඔය. ඉතිහාස එකද? ආවි වැඩේ බං. දැන් සල්ලි දුන්නද උඹට? නෑ දුන්නා ආකාර. මම පාඩු කරගන්නේ නැහැ කවුද? පිසුද බං මාත් අක්ෂර දාගෙන. දැන් කොහෙද? ඒ කාලේ ගිල්ල ඔක්කොම දාන්න ඔක රහබන්. ඔක්කොම වොෂ්රූම් එකේ මචං. නෑ නෑ මම හදලා තියෙනවා. අනිකර තෙල් කෑවේ ඈ. බං මොනරද දෙන්නේ? මට දුරහන් එන්නේ. මාමයි කියනවා. දෙනවා හොරස් කරා. ආරෙන්නේ නැහැ මස්සුරු. ගින්දර දිනවද? බත් පුපුරන්න ගින්දර දාමුද? ඔක මිරිකනවා හේ ප්‍රූස් කරනවා. පරිපූර්ණ බලන් හොඳයි. බයින් බයින් මත් කියරිම. අය බර තාහන් ආයේ තම්බන්න ගන්නේ කියලා. මයිනා කෑවා, දිලිසානයා කෑවා, මුගලත් කෑවා, පෙට්ටියත් කාලා ආවේ. හොඳට කරවල බැදලා තිබ්බේ මං කුස්සියට ගියානේ. ඉස්සෝ. ගොඩක් ඕනේ කියලා කියන්නේ. ඔව් ඔව්. අර මේ රාත් පානෙන් ගොඩක් වරුර උනේ. අපේ රත් තුල තිබ්බේ මාළුයි අර හොඳට උයලා තිබ්බේ මචං මට ගෙදර ගිහලා කනවනේ. ගෙදර කාලා ආවේ ඉරේ ගන්න තරම්. උඩ දාන්න බෑ. ඇති බන් නැත්තම් මේ තෙල් කද. මං ගෙදරින් කාලා නැහැ දැන් කන්න බෑ මට. සුපිරියන් ගුලද. ඕක හලන්න මගුලක්. හැන්ද කැඩි. උඩ ඉවර කරගෙන. ටග්ගාල බෙදාගන්න නැත්තම් මට තියන්නේ නැහැ මේ බබා. පරිපූර්ණ නැහැ ටග්ගාල දෙකන. සෝස් මං ගෙදරින් කාලා නැහැ දැන් කන්න බෑ මට. Nice. මම මේ වයසට කතා කරන්නේ.